හොඳට විනෝද වුණා. අපි එහෙනම් දැන් යන් ගාඩන් එක පැත්තට පොඩ්ඩක් ඇවිදින්න. නියමයිනේ මාර සර්කස් එකක් වුණේ. හරිම ලස්සන. මේගොල්ලෝ මොකද මේ කරන්නේ? පොඩි උරෝ. අනේ කීයක් හරි දෙන්න දස්කම් වෙනුවෙන් කීයක් හරි දෙන්න. මේ කොහෙ තියෙන සල්ලිද? ඔයා සර්කස් කරා කිව්වට අපි එකක්වත් දැක්කේවත් නෑනි. මං ගොඩක් වෙලා ඉඳන් මගේ දස්කම් පෙන්නුවනේ මහත්තයෝ. ඔයා ඒක දැක්කේ නැත්තම් ඉතින් ඔයාගේ වැරද්දක්. ඒකට මාත් එක්ක ඔයා තරහ වෙලා වැඩක් නෑනේ මහත්තයෝ. මං මහන්සි වෙලා තමයි එදා වෙලා හොයාගන්නේ. සෝරි පොඩ්ඩක් කොහොම ඉන්න මං ඔයාලට සල්ලි දෙන්න. අනේ මාත් ඔයා මොකද්ද ඔය කරන්න හදන්නේ? මේ මිනිස්සයා ඔයාව ගුණාට හඳනවා. ඔයා හොඳට ගුණාට ඇඳ ගන්නවා. ඒකට කමක් නෑ. අපි මහන්සි වෙලා තමයි සල්ලි හම්බ කරන්නේ. අපි ධෛර්යවන්තයි. අපි මිනිස්සුගෙන් නිකන් බොරුවට සල්ලි ගන්නෙ නෑ. අපි හොඳ ධෛර්යවන්ත මිනිස්සු. අනේ අපිත් බඩගින්න නිවා ගන්න මහන්සි වෙලා තමයි. එහෙම නේද යාළුවනේ? අනිවාර්යෙන් අපිත් මාන්සි වෙලා තමයි බඩගිනි නිවා ගන්නේ. නිකන් ගන්නෑ. ඇත්තද? එහෙනම් ඉතින් කාලා පෙන්නන්නකෝ. ඔන්න ඔය රොටි ටික ගේන්න මෙහෙට. හරි එහෙනම් කාලා පෙන්නන්නකෝ මට. අපේ දාඩිය වලින් තමයි මේ රොටි හදලා තියෙන්නේ. ඉතින් දාඩිය වල කොහොමද ලුණු තියෙනවනේ. වැඩියෙන් වැඩ කරලා වැඩියෙන් දාඩිය තියෙනවා. එක්පට වතුර ගත්තරන් එනවා. එනවා. අනේ ඉතින් දරාට පිට ගන්නන්නේ කොහොමද? අපි තුන් දෙනාගේම දාඩිය නේද ඔය මේගොල්ලන්ට දුන්නේ? අපෝ දවසටම දාපු දාඩිය ටික. ඉතින් මෙහෙම දාඩියක් කොහෙන්ද දාන්නද? දාඩිය පොඩ්ඩක් තමයි තොන්නන්නේ. තෝටයි මාත්‍යයි ඔය දෙන කොහේ හිටියත් මං ඇවිල්ලා ඕගොල්ලන්ගෙන් පඩි ගන්නවා. තේරුණාද? සාලකසා මාර දාඩිය කවියක්ද කිව්වේ? කවි කියන කනවත්තනවා. දැන් ඉතින් හිතනවා මේ දෙන්නම බෝඩයට අන්දන්න අලුත් විදියක්. තේරුණාද? මට පුදුම තරහක් එන්නේ. අපිට යා දාඩිය වලින් ගන්න රොටි කන්න දුන්නා. වතුර ඉල්ලුවාම දාඩිය දාපු වතුර දුන්නා. මට විශ්වාසයි යා මේව කළේ හිතාමතාම අපිව සවුත්තු කරන්න. මේ සර්කස් කාලේ මම අතාරින්නේ. මං එයාව අල්ලගෙන උච්චල පොළවේ ගහනවා. එන්න මෙහෙම ගහන්න. එන්න මෙහෙම. මොකද මේ පැත්තේ ආවේ ඉතින්? එදා ඔයගොල්ලන්ට මහන්සි වෙන්න බැරි වුණානේ. යමු. අද ගිහින් අපි පොඩ්ඩක් මහන්සි වෙමු. ඔයාලට පුළුවන් නම් මේ කඹේ දිගේ ගිහිල්ලා පෙන්නන්නකෝ. අනේ ඔය කඹේ යනවා කියන එක මහ ලොකු වඩක්ද මට. මං කරලා පෙන්නන්නම්. නව නගරේ ඇයිට ඕවා සිම්පල් වැඩ දන්නවද? ඇත්තද? ගිහිල්ලා පෙන්නන්නකෝ එහෙනම් බැලන්ස් එකේ. තව බඩුත් තියෙනවා මේ අරන් යන්න. හරි කරලා පෙන්නන්න. මෙච්චරද මේක නිකන් කජු කනවා වගේ වැඩක් නේ. අනේ මාතෝ නවත්තන්න මාතෝ. ඔයා ආයෙත් මේක කතාවට අහන්න. මේකත් ගන්න. මේක ගන්න. බබා දාන්න බව දාන්න බා.
ඉන්ස්පෙක්ටර් මහත්තයා ග්‍රාමසේවක මහත්තයා කොහෙද ඉන්නේ? අයියෝ කන්නෝ හොවින්න මමත් එනවා. ආගන්නවා මාති අර අතන ෂෝට් කට් එකක් තියෙද්දි මොකට මහන්සි වෙනවද? ෂෝට් කට් එක මොකද්ද? ඔන්න බලන්නකෝ කෙලින්ම අතෙන්ට ගිය හැකිය වාට. එහෙමද? උඩට විසි කරන්නද? හරි ලොකා. මාඩියෝ බිම බලනවා. ඒ ජෝනාගේ කතාහඬ නේද? ඒ කියන්නේ මේ ඉන්නේ ජෝන්ට එතකොට. එහෙනම් ජෝනගේ පලිය ගන්න වෙලාව හරි මම ජෝනව අතාරින්නේ. ඉක්මනට පනගමු. ඔය ජෝනව අතාරින්නේ නෑ. මං අනිවාර්යෙන් පලිය ගන්නෝමයි. ස්ටුඩියෝ ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයා මොනවාරි හිතන්න කොච්චර කරන්නකෝ. අර අතන ෂෝට් කට් එකක් තියෙද්දි මොකට මහන්සි වෙනවද? ෂෝට් කට් එක මොකද්ද? ඕ ෂා නියමටම තියෙනවා. එහෙමද? උඩට විසි කරන්නේ මොකද? ඔයාට අර කණුවට නගින්න පුළුවන්ද? අර තියෙන කණුවට පුළුවන්ද බැයිද? ඕ නෑ අපි මම හිතන්නේ ඕනද කරන්න පුළුවන් කියලා. අයියෝ ඒක මහ ලොකු උසක් නෑනේ. ඔයා දක්ෂෙක්. ඔයාට පුළුවන් වෙන්නේ. ඔයා සර්කස් කාරෙක් නේද? සර්කස් කාරෙක් නගින්නකෝ. ඔයාට බැයිද? මම මේ යාළුවට කියන්නද නැගලා පෙන්නන්න කියලා. යාළුවා පොඩ්ඩක් නැගලා පෙන්නන්න. එතකොට මෙයාට බලා ගන්න පුළුවන් කොහොමද ඒකට නගින්නේ කියලා. මම දැන්නේ. ඒ කියන්නේ මේ ඉන්නේ ජෝන්ට එතකොට. එහෙනම් ජෝනගේ පලිය ගන්න වෙලාව හරි මේ මම මහාචාර්යතුමාගේ ග්ලව්ස් වලින් මට මේ කනුවට නිකම්ම නැගගන්න පුළුවන්. ජෝනව අතාරින්නේ නෑ. මං අනිවාර්යෙන් පලිය ගන්නවා. ස්ටුඩියෝ ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයා මොනවද කරන්න කොච්චර කරන්නකෝ. නියමයි. අන්න දැක්කද? ඒ විදිහට කවුරු හරි මේකට නැගලා පෙන්නනවා. මම එයාට දැක්කත් දෙනවා. හිතාගන්න බැරි දැක්ක. නකින කෙනාට මුදලින් රුපියල් ලක්ෂයක් දෙනවා. පොඩි ගාණක් නෙමෙයි ලක්ෂයක් දෙනවා. දෙනවමයි. එහෙනම් ඉතින් මං හොඳ අප්පුඩි සන්නාදියක් දෙන්න. හරි. ඕ ෂා නියමටම තියෙනවා. හොඳටම කරනවා. ඔයාට අර කණුවට නගින්න පුළුවන්ද? අර තියෙන කණුවට පුළුවන්ද බැයිද? අයියෝ ඒක මහ ලොකු උසක් නෑනේ. ඔයා දක්ෂෙක්. ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. ඔයා සර්කස් කාරෙක් නේ. සර්කස් කාරෙක් ඔයාට බැයිද? මම මේ යාළුවට කියන්නද නැගලා පෙන්නන්න කියලා. යාළුවා පොඩ්ඩක් නැගලා පෙන්නන්න. එතකොට මෙයාට බලා ගන්න පුළුවන් කොහොමද ඒකට නගින්නේ කියලා. මේ කඩුවට ගියේ යන්න පුළුවන්කම ලැබෙනවා. අපි එන්නේ මොකෝ? මේ මහාචාර්යතුමාගේ ග්ලව්ස් වලින් මට මේ කනුවට නිකම්ම නැගගන්න පුළුවන්.
දැන් ඉතින් යෝනා මේකට නගිනකොට බුදුස් දාලා බණ්ඩක් වගේ ඕ නියමයි අන්න දැක්කද ඒ විදියට කවුරු හරි මේකට නැගලා පෙන්නුවොත් එහෙම මං එයාට තෑග්ගක් දෙනවා හිතා ගන්න බැරි තෑග්ගක් නගින ගෙනාට මුදලින් රුපියල් මේ මම ලක්ෂයක් කියන දේ දෙනවා අහන්නකෝ. පොඩි ගාණක් ඔසේ ඉතින් නෙමෙයි, මේ සෝටන ලක්ෂයක් බාතිලු දෙනවා, කියලා. දෙනවාමයි. හොඳ අත්පුඩි අනේ මහතුනේ ඕගොල්ලගේ අත්ත මූඩ් එක පොඩ්ඩක් පෙන්නන්නකෝ මං ආසයි ඕගොල්ලගේ අත්ත මූඩ් බලන්න ඔහෙට විතරයි අපිව ගොඩා ගන්නන්න පුළුවන් අපිට ඔහෙව ගොඩා ගන්නන්න බෑ කියලා හිතන් හිටියේ අනේ නව නගරයට ඕන දෙයක් කරන්න පුළුවන් දන්නවද ඒ විතරක් නෙමෙයි ඔයාට දාඩිය කලවම් කරපු වතුර බොවන්නත් ඉතුරු වෙලා තියෙනවා යාළුවනේ ඕටල්ටිගේ එළියට ගන්න ඔච්චර දුක් විඳින්න ඕනේ නෑ අලුවනේ මං ළඟ ෂෝට් කට් එකක් තියෙනවා මම කියලා දෙන්න. ෂෝට් කට් එක අන්න කිලුර බබු තියෙනනේ ඒකද ගෙන්නගම වාදිකේ මේ කඩුව දිගේ යන්න පුළුවන්කම ලැබෙනවා. කියලා ඕගොල්ලන්ට රාත්තලා ඕගොල්ලන්ගේ පර්ස් වලට විද්දා ගත්ත දේවල් ටික ආපහු දෙනවා ලොත්තා මේ මම කියන දේ අහන්නකෝ. ඔසේ ඉතින් මේ සෝටන බාතිලු කියලා. ඒගොල්ලෝ අපිව මොඩයට ඇඬුවාතේ. අනේ ෂේක් මහතුනේ ඕගොල්ලගේ අත්ත මූඩ් එක පොඩ්ඩක් පෙන්නන්නකෝ මං ආසයි ඕගොල්ලගේ අත්ත මූඩ් බලන්න ජෝන් ඔහෙට විතරයි අපිව ගොඩාට අන්නන්න පුළුවන් අපිට ඔහෙව ගොඩාට අන්නන්න බෑ කියලා හිතන් හිටියේ අනේ නව නගරයට ඕන දෙයක් කරන්න පුළුවන් දන්නවද ඒ විතරක් නෙමෙයි ඔයාට දාඩිය කලවම් කරපු වතුර බොවන්නත් ඉතුරු වෙලා තියෙනවා යාළුවනේ හෝටල් ටික එළියට ගන්න යාළුවනේ මේ ඉන්නේ ජෝනා සර්කස් පෙන්නනවා කියලා ඕගොල්ලන්ගේ රවට්ටලා ඕගොල්ලන්ගේ පර්ස් වලට විද්දා ගත්ත දේවල් ටික ආපහු දෙනවා ඔය නම් අපල් හොරෙක් ගහමු යන්න ගහමු එල්ලන්න දෙන්න එපා Hey!